බෝවයි. බොහෝ කාලයකට ඉස්සෙල්ලා මමත් ලංකාවෙන් ඇවිල්ලා කැනඩාව මගේත් වාසභූමිය කරගෙන ස්ථීරවම පදිංචි වුණා. ලංකාවට සාපේක්ෂව කැනඩාව ලෝකයේ මුල් පෙළේ රටවල් අතර තියෙන ප්‍රබල ධනවත් රටක්නේ. හැබැයි ඉතින් මෙහි ජීවත් වෙන්න ලංකාවට වඩා ගොඩාක් අමාරුයි. ලංකාවේ ඉන්න අය නම් එහෙම හිතන්නේ නැහැ. ඒකට හේතුව ඉතින් ඩොලර් තමයි. එයාලා හිතන් ඉන්නේ අපි මෙහි ඩොලර් ගස් වලින් කඩනවා කියලානේ. මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයොත් ඉතින් ලංකාවේ ඉන්න අයට ඇත්තම ඇත්ත කියන්නේ නෑනේ. කොහොමද මෙහි සල්ලි හම්බු කරන්නේ කියලා. කොහොම වුණත් කැනඩාව කියන්නේ ඉතින් අපි වගේ නොයෙකුත් රටවලින් සංක්‍රමණය වෙච්ච මිනිස්සුන් එක ප්‍රජාවක් විදිහට එකතු වෙලා ගොඩනගපු රටක්නේ. මෙහි ඉන්න සෑම කෙනෙක්ටම තමන්ගේ මුතුන් මිත්තු ඉන්නේ වෙන වෙන රටවල් වල. කැනඩාවේ ඇත්තම ඇත්ත උරුමකාරයෝ කියන්නේ ඉතින් රතු ඉන්දියානුවනේ. එයාලගෙන් මේ රට උදුරගත්තනේ. දැන් ඉතින් අපි ඔක්කොම කැනේඩියන්. හරිම ආඩම්බරෙන් තමයි අපි ලාංකික අයත් ලංකාවට ගිහින් එහෙම කියන්නේ නේද? ලංකාව දකින්නත් ආසයි. මං ඉපදිච්ච රටනේ. මගේ සනුහරේම ඉන්නේ එහෙනේ. දැන් ඉතින් ටිකට් එකත් එසේ මෙසේ ගාණක් නෙමෙයිනේ. මේ කාලේ ලංකාවට යනවයි කියන්නේ ඉතින් මාසයක් විතර සීත කාලේ මගහරින්නත් පුළුවන්. ඒකත් නරක නෑ. මේ තමයි මොන්ට්‍රියල් වල තියෙන එයාපෝට් එක. ටිකට් කොච්චර ගණන් වුණත් සේනග පිරීලා. කොයි වෙලේත් බිසී තමයි මෙතන. බලන්න මේ මිනිස්සු එහෙ දුවන හැටි හරි කලබලෙන්. මෙතන ඉතින් ඉන්නේ කැනඩාවට එන අයයි කැනඩාවෙන් තමන්ගේ රටවල් වලට යන අයයි තමයි. තමන්ගේ රට කාලයකට පස්සේ බලන්න යන්න කොච්චර ආසද. හැමෝම බෑග් දෙක පුරෝගෙන තමන්ගේ පවුලේ හිතවතුන්ට මොනවා හරි ගෙනියන්නත් එපෑනේ. අපි හැමෝම ඉතින් අනුන්ගේ රටකට ඇවිල්ලා තමන්ගේ රට කරගෙන පණ යනකම් වැඩ කරලා බදු ගෙවලා වයසට යද්දි නම් ගොඩාක් අය තමන්ගේ රටවලට යන්න ප්ලෑන් කරනවා. මොකද තමන්ගේ පෙන්ෂන් එක තියෙනවනේ ඒ ජීවත් වෙන්න ගිහිල්ලා. නැත්තම් ඉතින් මෙහි තියෙන රෙසිඩෙන්ෂල් හෝම් වල තමයි අවසන් හුස්ම හෙලන්න වෙන්නේ. දරුවෝ හිටියත් එයාලා මෙහි හැදී වැඩුණ නිසා එයාලට එයාලගේ ජීවිතය ගෙවන්න තියෙනවනේ. දෙමෝපියන්ව බල ඉන්න වෙලාවක් නැහැ. මෙහි ජීවත් වීම හරීම වේගවත්. මෙහි තියෙන තත්ත්වය හැටියට එහෙමත් කෙනෙක් තමයි ගෙවල් වල වයසට යන්නේ. නැත්තම් බොහෝ දෙනෙක් ඉතින් අවසාන කාලේ අපේ භාෂාවෙන්ම කිව්වොත් ඉතින් මාළු නිවාසවල තමයි. ඉතින් කැනඩාවේ ජීවත් වෙන අපේ මේ තමත් ඇත්තම ඇත්ත කතාවේ විස්තර ටිකක් තමයි අද ගෙනාවේ. ඉතින් අදට නිමයි ආයෙත් දවසක හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.